ප්‍රොජෙක්ට් D2O ගැන අපි හිතාගෙන හිටපු හැම දෙයක්ම වැරදි. 1998 අවුරුද්දේ මැණික්ගල් කන්ද කියන ගමට උල්කාපාතයක් වැටෙනවා. ඒ කාලේ මේ ගමේ වනාන්තරවල වාසය කරපු ගෝත්‍රිකයන් වර්ගයක් වෙන චක්‍රයන් මේක සූර්ය දෙවියන්ගේ වස්තුවක් විදිහට සලකන්න ගන්නවා. චක්‍රයන් මේකට පුද පූජා පවත්වන්න ගන්නවා. ඊට පස්සේ මේක ආගමක් විදිහට සලකනවත් එක්ක පුරහඳ පායන දවසට මංගල්‍යයක් කරනවා. මේකෙදි පිටසක්වල ලෝකෙකට දොරටුවක් විවුත්‍ර වෙනවා. චක්‍ර ගෝත්‍රිකයෝ මේක දෙවියන්ගේ හාස්කමක් විදිහට සැලකුවත් මේකෙන් වෙලා තියෙන්නේ පිටසක්වල ජීවීන් කොට්ටාශයක් පෘථුවියට ඇතුල් වෙන එක විතරයි. ඒ වැටුණු උල්කාවේ කොටස් පාවිච්චි කරලා චක්‍ර ගෝත්‍රිකයෝ හදන මේ පූජනීය වස්තුව සක්වල ජීවීන් කොට්ටාශයක් වෙන D2O එහෙමත් නැත්තම් ඩරක්සෝ කියන ප්‍රභේදයේ කෞතුක වස්තුවක් වෙනවා. ඉතිහාස කතාවල හැටියට ඩරක්සෝ සහ ඇප්‍රිසෝ කියන සක්වල ජීවීන් අතර යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධය ඇති වෙන්නේ කෞතුක වස්තුවකට. ආලෝක වර්ෂ ගණනාවක් දුරින් තියෙන වෙරියන්සෝ කියන ග්‍රහලෝකයේ යුද්ධයක් අතරතුරදී යානාවක ගබඩා කරලා තිබුණු කෞතුක වස්තුව විනාශ වෙලා කොටස් විදිහට පැතිර යනවා. මේකෙන් එක කොටසක් ලංකාවේ මැණික්ගල් කන්දට වැටෙනවා. 1998 අවුරුද්දේ ඒ ඩරක්සෝ සහ ඇප්‍රිසෝ යුද්ධ වෙලා වසර ගණනාවකට පස්සේ මේකට ලංකාවේ මිනිස්සු පුද පූජා කරන්න ගන්නවත් එක්ක සක්වල ජීවීන්ට මේක තියෙන තැන හොයාගන්න පුළුවන් වෙනවා. ඩරක්සෝ ජීවීන් පෘථුවියට ද්වාරයක් මගින් එනවා. මෙතනදි මේ ජීවීන් මිනිස්සු පැහැරගෙන පරීක්ෂණ කරන්න ගන්නවා. මේකෙදි හෙළි වෙනවා මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ අසාමාන්‍ය විදිහට ඩරක්සෝ වර්ගයා බෝ කරන්න පුළුවන් කියලා. ඉතින් සක්වල ජීවීන් මිනිස්සු පැහැරගෙන එයාලගේ ඇඟ ඇතුලේ වර්ගයා බෝ කරන්න ගන්නවා. මෙතනදි ඩරක්සෝ ජීවීන් අසමත් වෙනවා. වර්ගයා බෝ වෙනවා වෙනුවට මිනිස්සු ලේ පිපාසිත රාක්ෂයන් බවට පත් වෙනවා. කාලෙ ගෙවිලා යනවත් එක්ක මිනිස්සු එක දිගට විකෘති වෙන්න ගන්නවා. පරිසරයට අනුගත වෙන ප්‍රචණ්ඩකාරී දරුණු ජීවීන් බිහි වෙන්න ගන්නවා. ප්‍රොෆෙසර් අනන්‍යා කොලින්ස් මේ හැම දෙයක්ම දැනගෙන හිටියා. එයා සංගීත පාවිච්චි කරලා මේ දේවල් ගැන පරීක්ෂණ සිද්ධ කරා. සංගීතා නොදැනුවත්ව එයාගේ හැම විස්තරයක්ම එයාගේ හොඳම යාළුවා වෙන ප්‍රොෆෙසර්ට කියනවා. මෙතනදි ප්‍රොෆෙසර් දරුණු අනාවරණයක් කරනවා. එයාගේ පරීක්ෂණ වාර්තාවල හැටියට ඩරක්සෝ ජීවීන් එයාලගේ වර්ගයා බෝ කරන්න හදන්නේ ගස් ඇතුලේ. වාර්තාවල හැටියට ඒක සාර්ථක වෙනවා. ප්‍රොෆෙසර් දැනගන්නවා මේ ජීවීන් දරුණු අවියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ ජීවීන් රතු ආලෝකයට වගේම උෂ්ණත්වයට භීතියක් දක්වනවා කියලා මෙතනින් හෙළිවෙනවා. මේක හෙළිවෙන්නේ මැලෝරිස් රෙඩ් ලයිට් බ්ලූ ලයිට් කියන පරීක්ෂණයේදී. අනන්‍යා මෙතනදී හෙළි නොකරපු කතාවක් තියෙනවා. ඒ තමයි මේ ආයුධය මොන වගේ එකක්ද කියන එක. මේවා අහනවත් එක්ක අපි හැමෝම ගොඩක් භීතියට පත් වෙන්න ගත්තා.